It works? Dad, it works! Hello, Boogle! Ever since the great rock slide flooded the valley. ඔබ ඕනතරම් ඇනිමේෂන් මූවි එහෙමත් නැත්නම් සජීවීකරණ චිත්‍රපට බලලා ඇති. ඒ චිත්‍රපටවල චරිත අපේ හිත්වලට කොච්චර දැනෙනවාද? ඇත්තටම ඒ රූපවලට පණ දෙන්නේ කවුද? ගොඩක් දෙනෙක් හිතන්නේ ඇනිමේෂන් චිත්‍රපටයක වොයිස් ඩබින් කරනවා කියන්නේ ස්ක්‍රීන් එකේ පේන රූප දිහා බලාගෙන ලේසියෙන් දෙබස් ටිකක් කියවන එක කියලා. හැබැයි ඇත්තටම කතාව ඒක නෙවෙයි. ඒක සෑහෙන සංකීර්ණ කලාවක් වගේම ලොකු මහන්සියක් වෙන්න ඕනේ වැඩක්. අද අපි කතා කරන්නේ මෑතකදී අතිශය ජනප්‍රිය වුණු ස්වැප් චිත්‍රපටයේ වොයිස් ඩබින් කරන්නේ කොහොමද සහ ඇනිමේෂන් චිත්‍රපටවල වොයිස් ඩබින් කරද්දී ඒ පිටුපස තියෙන අමාරුම අභියෝග මොනවද කියලා. අපි මුලින්ම බලමු මේ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේකට ප්‍රධාන පියවර කිහිපයක් තියෙනවා. මුලින්ම වොයිස් ආටිස්ට් කෙනෙකුට පිටපත ලැබෙනවා. එතකොට එයා ඒ චරිතයේ හැසිරීම, වයස වගේම එයා ඉන්න මනෝභාවය, ඒ කියන්නේ තරහෙන්ද, දුකෙන්ද, සතුටින්ද ඉන්නේ කියලා හොඳින් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පටිගත කිරීම පියවරට යන්නේ. ඉතින් මෑතකදී රිලීස් වෙලා ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය වුණු ස්වැප් චිත්‍රපටය ඔයාලා බැලුවද? මෙම චිත්‍රපටයේ චරිත එකිනෙක මාරු වෙන එක, ඒ කියන්නේ බොඩි ස්වැප් වෙන එක මේ කතාව සිනමා ශාලාවලදී හැමෝවම හිනස්වන්න වගේම පුදුම කරන්න සමත් වුණා. හැබැයි ඔයාලා දන්නවද මේ චිත්‍රපටයේ ස්ක්‍රීන් එකෙන් පිටුපස, ඒ කියන්නේ වොයිස් ඩබින් ස්ටුඩියෝ එක ඇතුලේ සිද්ධ වුණු දේ ඊට වඩා මාරම සංකීර්ණයි කියලා. You know, I do not appreciate... Hi, nobody! Ah! Booglefish talk? They do? Where? Stupid question. Yes, they can talk. You've been talking to them, right? Right. ගොඩක් දෙනෙක් හිතන්නේ මේක සාමාන්‍ය හඬ කැවීමක් කියලා. හැබැයි ස්වැප් චිත්‍රපටයේ වොයිස් ඇක්ටිං කියන්නේ වොයිස් ආටිස්ට්ලාට ලැබුණු ලොකුම අභියෝගයක්. හොලිවුඩ් වගේ ලොකු ඉන්ඩස්ට්‍රි වල නම් බොහෝ දුරට මුලින්ම කරන්නේ නළුවාගේ කටහඬ පටිගත කරන එක. ඊට පස්සේ තමයි ඒ කටහඬට ගැලපෙන්න ඇනිමේෂන් එක නිර්මාණය කරන්නේ. සමහර රටවල නම් දැනටමත් හදලා ඉවර කරපු රූපරාමු වලට ගැලපෙන්න හඬ ගමන අවස්ථා හැමක් තියෙනවා. That's good. I don't know what the queen is wearing. ඊළඟට තියෙන අභියෝග තමයි ශරීර චලන නැතිව කටහඬින් විතරක් රඟපෑම. සාමාන්‍ය ෆිල්ම් එකක නළුවෙකුට නම් Tamanගේ මුහුණේ ඉරියව් අත්පා චලනය කරලා හැඟීම් පෙන්වන්න පුළුවන්. හැබැයි වොයිස් ඇක්ටර් කෙනෙක්ට තියෙන්නේ කටහඬ. ඉතින් මේ හැමදේම මයික්‍රොෆෝනයක් ඉස්සරහා හිටගෙන බය, සතුට, ආදරය, වේදනාව කටහඬින් විතරක් මවන්න වෙන එක ලේසි වැඩක් නම් නෙවෙයි. Aloft Elevar! Aloft Elevar! No, from your heart's fire! Aloft Elevar! Heart's fire! මෙහිදී කියන්න ඕන තවත් කාරණාවක් තමයි ලිප් සින්ක් කරන එක. ඇනිමේෂන් චරිතයක කට ඇරෙන සහ වැහෙන වේලාව මිලි තප්පරයකින්වත් නොවෙනස්ව Tamanගේ දෙබස් එකට ගලපන්න ඕනේ. වේගයෙන් කතා කරන චරිතයකට වෙනත් භාෂාවකින් හඬ කවද්දී ඒ වේගයෙන්ම පවත්වා ගනිමින් එහි අර්ථයත් රැකගෙන වචන ගැලපීමත් විශාල අභියෝගයක්. Death is coming to Brooklyn and it's got buck teeth and a cottontail. The revolution has begun! ඒ වගේම තමයි මේ වැඩේදී කටහඬට සිදුවන අධික පීඩනය මොන තරම්ද කියලත් සිතන්න ඕන කාරණාවක්. තවත් දෙයක් තමයි හැමදාම එකම විදිහට කටහඬ පවත්වා ගැනීමත් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් මේ ස්වැප් චිත්‍රපටය නිකම්ම නිකන් විහිළු චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටය අපට තවත් වටිනා පාඩමක් කියා දෙනවා. ඒ තමයි හැමතිස්සෙම අපේ පැත්ත ගැන විතරක් හිතන්නේ නැතිව මොහොතකට හරි අනෙක් කෙනාගේ පැත්තේ ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙන්න කියන කාරණාව. ඒ වගේම තමයි ඊළඟ වතාවේ ඔයාලා ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් බලද්දි ඒ චරිත කතා කරන හැම වචනයක් පිටුපසම තිරේ පිටුපස ඉන්න කලාකරුවෙක්ගේ විශාල කැපවීමක් සහ දක්ෂතාවයක් තියෙනවා කියලා මතක තබා ගන්න ඕන කාරණාවක්. Why are you talking like that? I want him to understand. He understands you just fine. Unfortunately, we all understand you. Can you tell me where another poor
No, don't trust her. She's a jack.